දැන් හැම අවුරුද්දම අපි ස්ටොක් එකේම අරගෙන ඔළුව කඩාගෙන ස්ටාෆ් අමාරුවේ දාගෙන ඉන්නවා. ඇත්තම සිස්ටම් කරා නම් ඒ නිදාස තියෙනවා. ඒකට සිස්ටම් කියන්නේ අපි නිදාස. සිස්ටම් එකක් දැම්ම කියන්නේ අපි නිදාස. ඒ ඔළුව මේ කිසිම ටෙන්ෂන් එකක් වෙන්න ඕනේ නැහැ. තමන්ගේ කස්ටමර් කෙනෙකුට කොහොමද සලකන්න ඕනේ කියන මේක ඇත්තම ඕගොල්ලෝ ආයතනයේ ඒ දේ හැම එක්කෙනාටම දීලා තියෙනවා. ඓතිහාසික මාතලේ පුරවරයේ වසර 10ක ජනතා විශ්වාසයේ දිනු මානෙල් ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ තමයි අපි අද මේ රැඳී සිටින්නේ. ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවගේ විශ්වාසය දිනාගත් චියොක්ස් අප ආයතනයේ අද දින තවත් ව්‍යාපාරිකයෙකු සොයා මාතලේ පුරවරයට පැමිණවකයි. මුලින්ම මම අහන්න කැමති ඔබතුමාගේ නම, ඔබතුමාගේ ව්‍යාපාරයේ නම, ඒ වගේම ඔබතුමාගේ ව්‍යාපාරයේ පිහිටලා තියෙන ප්‍රදේශය, ඔබතුමාගේ මෙතෙක්කල් ගමන ගැන අපිට අදහසක් දක්වන්න පුළුවන්ද? මම රෆීර්ඩීන් මොහමඩ් රිස්වි. මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ 1994. ඒ දවස්වල මම රුපියල් 10000ක ඇඳුම් ටිකක් අරගෙන තමයි පොලේ තමයි මේ ව්‍යාපාරයේ මුල් පය තැබුවේ. ඔතනින් මම හුඟක් මහන්සි වෙලා හුඟක් කැපකිරීමෙන් ඒ කියන්නේ පොඩි කාලේ මම ගාව අදහසක් තියෙනවා රුපියලක්වත් වෙන කෙනෙක්ගෙන් නිකන් ගන්න හොඳ නැහැ. නිකන් ඉල්ලන්න හොඳ නැහැ. ජීවිතේ හොඳ තත්යකට එන්න ඕනේ කියන අරමුණක් මයි ළඟ තිබ්බා. අනිත් එක මට මේ සිද්ධිය හැම වෙලේම මට තියෙනවා. ඒ කියන්නේ පොඩි කාලේ අපි දුප්පත් ඉඳලා සමහර කට්ටිය අපිට වෙඩි වලට කියන්න අවස්ථාවල අපිට තිබුණා. අනේ එදා තමයි මම හිතට ධෛර්යයක් ගත්තේ ජීවිතේ මිනිස්සු ඉස්සර හොඳ තැනකට ඇවිල්ලා ජීවත් වෙන්න ඕනේ. ඒ මිනිස්සු අර සල්ලි වෙදීලා කරපු අර අපහාස තමයි මෙතනට මාව ගෙනාවේ අද. ඔබතුමාට සිස්ටම් එකකට යන්න තිබ්බ ඌමනාව මොකද්ද? ප්‍රධාන සාධකය කියන්නේ අපිට නිදාස. දැන් හැම අවුරුද්දම අපි ස්ටොක් එකේම අරගෙන ඔළුව කඩාගෙන ස්ටාෆ් අමාරුවේ දාගෙන ඉන්නවා. ඇත්තම සිස්ටම් කරා නම් ඒ නිදාස තියෙනවා. අනිත් එක මට කියලා පෞද්ගලික දේවල් කොච්චරද වැඩවල් තියෙනවා, ගමන් බිමන් තියෙනවා, මගේ ෆැමිලි රෙස්පොන්සිබිලිටිස් තියෙනවා. මේ සිස්ටම් කරා නම් ඒ දේ හරියටම මට ඉටු කරන්න පුළුවන්. නැත්තම් මෙතනම වාඩි වෙලා ඉන්න වෙනවා මට. අනේ ඒකත් එක හේතුවක් අනිවාර්යෙන්. දැන් ඔබතුමා සිස්ටම් එකකට පය තියලා ඉවරයි. ඒ වගේම ඔබතුමාගේ මේ සිස්ටම් එක ගැන ඔබතුමාට තියෙන පහසුව, ඒ වගේම ඔබතුමාගේ ව්‍යාපාරයට තියෙන පහසුව ගැන මට දැනගන්න පුළුවන්ද? පහසුව කියන්නේ මීට කලින් ස්ථීර මිලක් අපි සාමාන්‍යයෙන් මිලක් තිබ්බේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් එක ඇඳුමක් විකුණ ගන්න පැයක විතර කාලයකුත් ගත වෙලා තියෙනවා. දැන් ඇවිල්ලා වෙළඳ පොලේ කොහෙවත් ගන්න බැරි ගාණක් තමයි අපි මිල ෆික්ස් කරලා තියෙන්නේ. ඒ නිසා පාරිභෝගික මහත්මයන්ට දැනෙනවා මේ මිල දකින්නකොටම මේ ගානට කොහෙවත් ගන්න බෑ කියන හැඟීම තියෙනවා. එතකොට වැඩි කාලයක් වැය වෙන්නේ ඒගොල්ලන්ගේ හදවතට දැනෙනවා, අපිටත් සතුටක් තියෙනවා. එතකොට වැඩි වෙලාවක් ගත වෙන්නේ මිනිස්සුන්ට වැඩි කතා කරන්නත් ඕනේ නැහැ. ඒගොල්ලන්ට දැනෙනවා මේක ගණන් අඩුයි කියලා. වෙළඳ පොළ අනිත් තැන් වලට වඩා මිල අඩුයි කියන එක ඒගොල්ලන්ට දැනෙනවා. ඒ වගේම අපේ චියොක්ස් ආයතනයෙන් ඔබතුමාට හම්බ වුණු සහයෝගය, ඒ සපෝට් එක, ඒ වගේ ඒ පිළිබඳව මට විස්තරයක්ත් දෙන්න පුළුවන්ද? මම ඔකොටම කලින් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ සිස්ටම් එක සම්පූර්ණ කරලා ඉවර වෙනකම් මාත් එක්ක ඔබගේ සහයෝගය තිබ්බා. ඒ වගේම කොට්ටාවේ ඔයගොල්ලන්ගේ හෙඩ් ඔෆිස් එකට මම ගියා. ඇත්තම එහි ඉන්න මාත්‍ය සුපිරි එලකිරි මිනිස්සු. ඒ කියන්නේ තමන්ගේ කස්ටමර් කෙනෙකුට කොහොමද සලකන්න ඕනේ කියන මේක ඇත්තම ඔයගොල්ලෝ ආයතනයේ ඒ දේ හැම එක්කෙනාටම දීලා තියෙනවා. ඒ නිසා ඇත්තම ඒගොල්ලන්ගේ හැසිරීම සුපිරි. මම ගිහිල්ලා තමයි මේ මැෂිනරිස් ඔක්කොම වෙලේම කැෂ් දීලා ගත්තේ. හැබැයි ඒගොල්ලන්ගේ අර පාරිභෝගිකයෙක් ඇත්තම හොඳ සේවාවක් බලාගෙන තමයි ඕනම තැනකට යන්නේ. හැබැයි ඒක නම් උපරිමව ලැබුණා. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. දැන් ගොඩක් බහුතර ව්‍යාපාරිකයෝ පරණ තාලෙට බිල් පොත්වල ලියාගෙන, ඒ වගේම තව පරණ තාලේ පොස් සිස්ටම් යූස් කරගෙන ඒගොල්ලන්ගේ බිස්නස් එකේ ඒගොල්ලෝ තව නව මොහොතක වෙන සිස්ටම් එකක් බයි කරන්න බැරුව ඒගොල්ලෝ ලත වෙන මොහොතවල් තියෙනවා. එතකොට ඔබතුමාට ඒ ව්‍යාපාරිකයන්ට දෙන්න පුළුවන් උපදේශය මොකක්ද? අනිවාර්යයෙන් මේම තියෙනවනේ. දැන් ලොකු බිල්ඩින් එකකට කොන්ක්‍රීට් එකක් දාන්න ඕන නම් මේ සවාල අරගෙන 10 දිනක 20 දිනක තඩමාරු වීගෙන මේවනට වඩා රෙඩි මික්ස් එකට දුන්නා නම් අන්න
මෙම කියනට වැඩේ වෙනවා ඒගොල්ලන් අර ප්‍රමිතියක් තියෙනවා ඉක්මන් වැඩේත අපිට උවමනා වෙලාවට වෙනවා ඒ වගේ තමයි දැන් සමහර දේවල් පරණ දේවල් වලට අපි ගරු කළ යුතුයි එහෙම කියලා මෙහෙමයි දැන් තාක්ෂණය දිනුනන් පස්සේ සමහර පරණ දේවල් අපිට ඒ කාලේ ඒක වැරදි කියලා දැනුන්නේ නැහැ දැන් ඒක වැරදි කියලා දැනෙනවා ඒ නිසා දැන් අර නිකන් සවාලෙන් එක එක්කෙනා අනාගෙන මේ කොන්ක්‍රීට් එක දාන කොච්චර අමාරුද රෙඩි මික්ස් එක දාන කොච්චර පහසුයිද අන්න ඒ වගේ සිස්ටම් කියන්නේ අපි නිදහස් සිස්ටම් එකක් දැම්ම කියන්නේ අපි නිදහස් අය ඔළුව මේ කිසිම ටෙන්ෂන් එකක් වෙන්න ඕනේ අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නට කැමති අපේ චියොක්ස් ආයතනය විසින් හඳුනා දුන්නු ක්ලවුඩ්මා ERP මෘදුකාංගය අනිකුත් ව්‍යාපාරිකයන්ට ඔබතුමා රෙකමන්ඩ් කරනවාද? අනිවාර්ය සෑහීමකට පත්වෙන හින්දා තමයි මේක තෝරාගත්තේ මම. ඒ නිසා මම ඇත්තම මේ ඕගොල්ලන්ගේ සිස්ටම් එක මම තෝරාගත්තා කියන්නේ ඇත්ත මේක ක්වොලිටි හින්දා තමයි තෝරාගත්තේ. දැන් සමාජයේ මාත් එක්ක මම සමාජ වල කන්ටෙන්ට්ස් කරනවා මම බිස්නස්මන් කෙනෙක්. සමාජයේ හැම මිනිස්සුත් එක්කම හොඳ සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් මම කිසිම දෙයකට හදිස්සි වෙලා මම කිසිම වැරදි තීරණයක් කවදාවත් ගන්න මම නිදහසේ තමයි ඕනම තීරණයක් ගන්න. ඉතින් මේක ඇත්තම ඔබතුමාලගේ යම් ප්‍රශ්නවල මම ඇහුවා. ඒ හැම දෙයකටම මට උත්තරේ ලැබුණා. ඒ නිසා මම මේ ඔයගොල්ලන්ගේ සිස්ටම් එක තෝරගත්තා. නැත්නම් ඇත්තම තෝරන්නේ නැහැ මම. ස්පෙෂලි ආෆ්ටර් සේල් සර්විස්. සමහර කට්ටිය බාරකට ආවු ගන්නවා මේවා කරනවා ආෆ්ටර් සේල් සර්විස් ඇඩ්‍රස් නැහැ ෆෝන් ආන්සර් නැහැ. අන්න ඒ වගේ නේ ඔයගොල්ලන් ඇත්තම මට ගැරන්ටියක් දීලා තිනවා. ඉතින් දැනටමත් ඔයගොල්ලන් මාත් එක්ක හැසිරෙන විදියෙන් මට තේරෙනවා අනිවාර්ය අනාගතයේ ඔයගොල්ලන් ඇත්තම අපිව අතාරින්නේ නැහැ කියන විශ්වාසය මට තියෙනවා ආෆ්ටර් සේල් සර්විස් එකේ. ශ්‍රී ලංකාවේ අංකයිකේ මෘදුකාංගයකින් ඔබේ බිස්නස් එක බලගන්වන්න ක්ලව්ඩ්මා ERP ඔබේ හිතවතා අමතන්න 078 88 88 800